අයිබෝන් බංගලදේශයට අලුත් අගමැතිවරයෙක් පත්වීමට ඉතාමත්ම ආසන්නයි. මේ වන විට BNP එවත් බංගලදේශ නැෂනල් පාර්ටි බංගලදේශ ජාතිකවාදී පක්ෂය ජයග්‍රහණය කරලා තිබෙන අතරම 3-2 ඉක්මවා යන බලයක් උන්ට ලැබිලා තිබෙනවා. එහෙම වුණත් බංගලදේශයේ 2024 ඔවුන්ගේ සිද්ධ වෙච්ච අරගලය හා සමාන ලංකාවේ අරගලය හා සමාන එම කැරල්ලෙන් පසුව ස්ථාවර කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය බොහෝ පාර්ශ්ව විසින් අසනවා. ඒ කියන්නේ මේ තරම් බලයක් ලැබිලා තිබෙද්දී ඒකට හේතුව තමයි එක්තරා අතකින් ලංකාව වගේම බංගලදේශයත් ඉන්දියාව සහ පාකිස්තානයේ අතර පවතින විරසකයේ කිසියම් ආකාරයක වික්ටිම් එකක් ගොදුරක් වෙලා තිබෙන්නේ. ඔබට ඒක තේරුම් ගැනීමට මේ පසුගියදා සිදු වුණු ක්‍රිකට් සිදුවීමම ඇත්තටම ප්‍රමාණවත්. ඔබ දන්නවා පසුගියදා පාකිස්තානයේ තීරණයක් ගත්තා ලංකාවේ මේ 15 වෙනිදා ඉන්දියාවත් එක්කලා ඔවුන් පැවැත්වීමට තිබුණු තරඟය වර්ජනය කරන්න. දැන් එම වර්ජන තීරණය මෙන් පාකිස්තානයේ ඉවත් කරගෙන තිබෙන්නේ. හැබැයි පාකිස්තානයේම තීන්දුව ගත්තේ ඇයි? ඒකට හේතුව තමයි පාකිස්තානයේම ප්‍රකාශ කරලා තිබුණු විදිහට මේ බංගලදේශය විසින් ඉන්දියාවේ පැවැත්වෙන T20 කියන්නේ 2026 තරඟය වර්ජනය කරාට පසුව අත වශයෙන්ම ICC එහෙම නැත්නම් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් බංගලදේශයට කිසියම් ආකාරයක සම්බාධක පැනවීමට තීන්දුව කළා. මෙන්න මේ අවස්ථාවේදී තමයි පාකිස්තානය අර ඉන්දියානු තරඟය, ඒ කියන්නේ ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබුණු එම තරඟයේ වර්ජනය කරන්න. ඔවුන්ගේ කොන්දේසිය උනේ මොකද්ද? ඔවුන්ගේ කොන්දේසිය උනේ බංගලදේශය අර ඉන්දියාවේ 2020 තරඟය වර්ජනය කිරීම නිසා ICC විසින් බංගලදේශයට පැනවීමට නියමිතව තිබුණු එම සම්බාධක ඉවත් කරන්න කියන එක. එහෙම ඉවත් කරනවා නම් තමන් සූදානම් ඉන්දියාවත් එක්කලා ලංකාවේ පවත්වන තරඟයට සහභාගී වෙන්න කියලා පාකිස්තානයේ තිරේ පිටිපස්ස ඉඳලා ප්‍රකාශ කළා. ඊට පස්සේ තමයි බංගලදේශ ක්‍රිකට් කවුන්සිලය, ඊට පස්සේ පාකිස්තාන ක්‍රිකට් කවුන්සිලය, ඊට පස්සේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ICC මේ තුනම සාකච්ඡා කරලා අවසානයේ ICC තීරණය කළා බංගලදේශයට මේ ඉන්දියාවේ පැවැත්වෙන එම තරඟයට සහභාගී නොවීම නිසා ඔවුන්ට පනවපු එම සම්බාධක ඉවත් කරන්න. අන්න ඊට පස්සේ තමයි පාකිස්තානයේ තීන්දුව කළේ ලංකාවේ ඉන්දියාවත් එක්කලා ඔවුන් පවත්වන මේ 15 වෙනිදා පවත්වන තරඟයට සහභාගී වෙන්න. ඉතින් ඔබට පේනවා මේ සාමාන්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලට අමතරව මේ ක්‍රිකට් ඩිප්ලොමැසි එහෙම නැත්නම් ක්‍රිකට් රාජ්‍යතාන්ත්‍රික තත්ත්වයේ කොයි ආකාරයෙන්ද මේ රටවල් කීපය අතර ඇත අවශ්‍ය. අතරම ඔවුන්ගේ ප්‍රශ්නයට ලංකාවේ තරම් සම්බන්ධයක් නැහැ. නමුත් මේ සියල්ල මැද තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබෙන විරසකය. මෙන්න මේ විරසකයට නැවත වරක් බංගලදේශය මුහුණ දීමට නියමිතයි අනාගතයේදී. අතරම 2024ට කලින් ඉන්දියාව සහ බංගලදේශය අතර පැවති රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඉතාමත්ම හොඳ මට්ටමක තිබුණේ. ඒක බොහෝ අය වර්ණනා කළේ මේ නේබර්හුඩ් ඩිප්ලොමැසි එකට හොඳම ආදර්ශය විදිහට. නමුත් අද වෙනකොට මෙම සම්බන්ධය ඉන්දියාව සහ බංගලදේශය අතර තිබෙන සම්බන්ධය එකේ පහළම මට්ටමට වැටිලා තිබෙන්නේ. ඒ පසුබිම තුළ බංගලදේශය දැන් වැඩිපුරම සමීප වෙලා සිටි ඇත වශයෙන් මේ ඉලෙක්ෂන් එකට මැතිවරණයට කලින් උන් සමීප වෙලා හිටියේ පාකිස්තානයට. දැන් මේ BNP එක එහෙම නැත්නම් බංගලදේශ නැෂනලිස්ට් පාර්ටි කියන මේ පක්ෂයේ මේ තාරික් රහමාන් ජයග්‍රහණය කිරීමත් එක්කලා නැවත වරක් මේ ප්‍රශ්නය මතුවීමට නියමිතයි. මේ BNP එක සාමාන්‍යයෙන් තමන්ගේ සම්බන්ධතා හදාගෙන තිබුණේ ඓතිහාසික වශයෙන් පාකිස්තානයත් එක්කලා. ඔබ දන්නවා බංගලදේශය තමන්ගේ ස්වාධීනත්වය 1971 ලැබුවේ පාකිස්තානෙන්. එතකොට බංගලදේශයේ තිබෙන විවිධ දේශපාලන පක්ෂ විශේෂම ෂේක් හසීනාගේ පක්ෂය අවාමි ලීගය ඉන්දියාව පැත්තට
ගියා මේ BNP එක කලිඩා ෂියාගේ පක්ෂයේ විශේෂයෙන්ම කටයුතු කළේ පාකිස්තානයේ පැත්තේ ඉඳගෙන. එතකොට දැන් මේ කලිඩා ෂියාගේ පුතා තමයි දැන් මේ තාරික් රහමන් කියන්නේ. ඇතරම ඔහුගේ පියත් මේ බංග්ලාදේශයේම නායකයෙක් ෂියාවුර් රහමන්. ඇතරම මේගොල්ලෝ මේ නිදහස් කාලේ ඉඳන් මේ නිදහස් සටනේ සිටිය පුද්ගලයන් මේ තාරික් රහමන්ගේ පියා ෂියා රහමන්. ඊට පස්සේ මේ ෂියා රහමන්ගේ බිරිඳ තමයි කලිඩා ෂියා. 1981 ෂියා රහමන් ඝාතනය වෙනින් පස්සේ තමයි කලිඩා ෂියා දේශපාලනයට එන්නේ. ඒ කොහොම හරි දැන් මේ තාරික් රහමන් BNP එකට සම්බන්ධ වීම නිසා BNP නිසා මේ ජයග්‍රහණය කරලා තිබෙන්නේ. නැවතත් අර පාකිස්තානයේ පැත්තට මේ සම්බන්ධතා සේන්දු වීමට නියමිතයි. හැබැයි එහෙම සේන්දු වුණත් ප්‍රශ්නේ තිබෙන්නේ දැන් ආර්ථික වශයෙන් බංග්ලාදේශයට ඉන්දියාව අතහරින්න බෑ. ඉන්දියාව අතහැරලා යන්න බෑ. ඒක තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. එතකොට ඔවුන් අකමැති වුණත් ඉන්දියාවත් එක්කලා අනිවාර්යයෙන්ම ආර්ථික මේ සම්බන්ධයක් ගොඩනගා ගන්න වෙනවා. මොකද පාකිස්තානයත් එක්කලා ආර්ථික මේ සම්බන්ධය ගොඩනගා ගත්තට තේරුමක් නැහැ. මේ අවස්ථාවේදී කිසියම් ආකාරයක මිලිටරි බුද්ධිතොරතු වගේ පැත්තෙන් සම්බන්ධයක් ගොඩනගා ගනි. නමුත් ආර්ථික වශයෙන් සම්බන්ධය ගොඩනගා ගැනීම සහ එම සම්බන්ධයේ මත යම්කිසි වාසියක් ලබනවා නම් ඒක තමයි දිගු කාලීන වශයෙන් වැදගත් වෙන්නේ. ඉතින් මෙන්න මෙතෙන්දී අනිවාර්යයෙන්ම ඉන්දියාවට පුළුවන් මේ බංග්ලාදේශයේ මේ අලුතෙන්පත් වුණු මේ තාරික් රහමන්ගේ ආණ්ඩුවට කිසියම් ආකාරයක බලපෑමක් කරන්න තමන්ගේ ආර්ථික ශක්තියත් එක්කලා ඒ ආර්ථික ශක්තිය හැදෙන්නේ ඇත්තටම විශේෂයෙන්ම මේ ජියෝග්‍රැෆි එකත් එක්කලා කියන්නේ භූගෝලයත් එක්කලා මේ ප්‍රදේශයේ තිබෙන. මීට කලින් අපි මේ සම්බන්ධයෙන් අතර වෙනත් වීඩියෝ එකක් කතා කරලා තියෙනවා. අද එම කාරණා අපි කතා කරන්න යන්නේ නැහැ. නමුත් දැන් මේ මැතිවරණය පිළිබඳව ඔබට යම් කිසි යවත් කාලීන කිරීමක් කළ මේකට ජයග්‍රහණය කරලා තිබෙන අපි කියු විදිහට BNP එක උන් 3-2 සීමාව ඉක්මවලා තිබෙන ආසන 300 අතරම 209 ඉක්මවලා මෙන්න උන් ගිහිල්ලා තිබෙනවා. ඊට පස්සේ දෙවෙනි ස්ථානයේ සිටින්නේ මේ ජමාතේ ඉස්ලාම් කියන පක්ෂය. උන් ආසන 70ක් ජයග්‍රහණය කරලා තිබෙනවා. දැනට අතරම මේ ජමාතේ ඉස්ලාම් තමයි අර 2024 මේ කැරල්ලත් එක්කලා ඒ හිටියේ කණ්ඩායම් මේ පක්ෂයෙන් තමයි තරඟ කළේ. ඔවුන්ට පරාජයක් තමයි අත් වෙලා තිබෙන්නේ. ඊට පස්සේ අවාමි ලීගේ තහනම් කළා. ඔවුන්ට මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබුණේ නැහැ. කියන්නේ ෂේක් හසීනාගේ පක්ෂය තමයි අවාමි ලීග කියන්නේ. ඔවුන් මෙවර සහභාගී වුණේ නැහැ. ඒක ප්‍රශ්නයක් බංග්ලාදේශ අනාගතයට. ඒ කියන්නේ එතකොට මේ අවාමි ලීග කියන්නේ අපිට නොසලකා හරින්න පුළුවන් පක්ෂයක් නෙමෙයි. ඒ කියන්නේ ෂේක් හසීනා පසුගිය කාලේ පුරාම විශාල බලයක් එක්කලා සිටියා. ඇගේ පක්ෂයට විශාල බලයක් තිබෙනවා. ඒ කියන්නේ අවාමි ලීගයට ඔවුන්ට මේ සැරේ ඡන්දය ලබා දීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒක තමයි තිබෙන ප්‍රශ්නේ අද වශයෙන්ම. එතකොට විශාල ජන කොටසක් නොසලකා හැරලා තමයි ඩිෆ්‍රැන්චයිස් කරලා තමයි මෙවර මේ මැතිවරණයේ තිබ්බේ. ඉතින් ඒක තවත් අභියෝගයක් මේ තාරික් රහමන් කොහොමද ඒක කළමනාකරණය කරන්නේ අභ්‍යන්තරික කියන ප්‍රශ්නේ තිබෙනවා. අතරම කලිඩා ෂියා පිළිබඳ විශාල විවේචන තිබුණා. කලිඩා ෂියාගේ පක්ෂය තමයි බංග්ලාදේශයේ අද තිබෙන ආර්ථික තත්ත්වයට ගෙනාවේ. ඒ කියන්නේ 1991 වෙනකොට බංග්ලාදේශයේ දලදේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 102යි. හැබැයි 2023 දී ෂේක් හසීනාගේ පක්ෂයට හැකියාව ලැබුණා. මේ ආණ්ඩුවට හැකියාව ලැබුණා ඩොලර් බිලියන 437 දක්වා බංග්ලාදේශ ආර්ථික වැඩි කරන. ඒ කියන්නේ 4 ගුණයකින් ආර්ථිකය වැඩි කරන්න හැකියාව ලැබුණා. ඊට අමතරව ඔවුන්ගේ ඒක පුද්ගල ආදායම 2524 ඩොලර් 2527ට වැඩි කිරීමට උන්ට හැකියාව ලැබුණා. ඇත්තටම ඒක විශාල වශයෙන් මම හිතන්නේ මේ කලාපයේ මේක ලංකාවට පල්ලෙහෙන් මේ ඒක පුද්ගල ආදායම් පැත්තේ තිබුණු එකම රටකන්නේ පළවෙනියට ඉන්නේ මාලදීව නේ. ඊට පස්සේ ලංකාවේ ඩොලර් සාමාන්‍ය 4500ක් විතර තිබුණා. එතකොට බංග්ලාදේශයේ මේ විශාල ජනගහනයක් සිටින නිසා ඒ ජනගහනයෙන් තමයි බෙදෙන්නේ මේ ඒක පුද්ගල ආදායම දලදේශීය නිෂ්පාදිතය බෙදලා ගන්න. එක නිසා මේක ඇත්ත වශයෙන්ම 2529ක් වුණා 2022. ඉතින් ඒ තැනට ගෙනාවේ ෂේක් හසීනාගේ පාලනය. අනිත් පැත්තෙන් ගත්තොත් දිලිඳු බව, දුගී බව 1991 දී 44ක් තිබුණා. හැබැයි 2023 වෙනකොට ඒක 18.7 දක්වා අඩු කිරීමට
මේ ෂේක් හසීනාගේ රජයට හැකියාව ලැබුණා. මෙන්න මේව තමයි ඇගේ රජයේ ජයග්‍රහණ අත් වශයෙන්. ඒ කියන්නේ ඇයට එරෙහිව විවිධ ආකාරයේ දූෂණ චෝදනා ඊට පස්සේ මර්ධනය පිළිබඳ චෝදනා මේ විවිධ චෝදනා තිබුණත් ඇය විශාල වශයෙන් මේ රටේ ආර්ථිකය ඉස්සරහට ගෙන්න කටයුතු කළා. හැබැයි මේ පසුබිම තුළ තමයි අවසානයේ මේ විදේශ බලවේග ඇගේ පාලනය පෙරලා දැමීම සඳහා මැදිහත් වෙනවා කියලා විශාල චෝදනාවක් ඇය විසින්ම කරලා තිබුණා. විශේෂයෙන්ම ඇමරිකාව මීට මැදිහත් වුණා කියන එක. ඊට ප්‍රධාන හේතුව විදිහට ඇය කියලා තිබුණේ සෙන්ට් මාර්ටින්ස් කියන මේ බෙන්ගාල බොක්කේ තිබෙන දූපත ඇමරිකාව විසින් ඉල්ලුවා. ඇය ඒක ලබා නොදීම කියන කාරණයට වශයෙන්. ඒ කොහොම හරි අවසානයේ ඇයට මේ සියල්ල මැද බලය අතහැරෙන්න සිද්ධ වුණා. ඊට අමතරව ඇත්ත වශයෙන්ම ඇය බලය අතහැරීමට පෙරත් බංග්ලාදේශ ආර්ථිකයට විශාල වශයෙන් හානියක් වුණා. ඒ කොවිඩ් වසංගතය නිසා විශාල වශයෙන් ආර්ථිකයේ පසුබෑමට ලක් වුණා. ඊට ප්‍රධාන හේතුව තමයි බංග්ලාදේශ ආර්ථිකයෙන් 100% ඔවුන්ගේ අපනයන වලින් 80%ක්ම තිබෙන්නේ මේ ටෙක්ස්ටයිල්, ඇඟලුම් අපනයන. ඒවට ඉල්ලුම අඩු වුණා මේ කොවිඩ් වසංගතයත් එක්කලා. ඒ නිසා ඔවුන්ගේ සංචිත විශාල වශයෙන් පහතට ගියා. ඊට පස්සේ ඔවුන්ගේ මේ වර්ක් ෆෝස් එකේ ලේබර් ෆෝස් එක, කම්කරු ප්‍රජාව විශාල වශයෙන් රැකියාව වලින් දොට්ට දැමෙන්න ගත්තා. මිලියනයක් පමණ රැකියාව වලින් එළියට ආවා මේ කොවිඩ් වසංගතය නිසා ඇතිවෙච්ච මේ ආර්ථික අවගමනයක් එක්කලා. දැන් මේ වන විට තිබෙන තත්ත්වය තමයි මේ පත් වෙන ආණ්ඩුවට තියෙන විශාලතම අභියෝගය. දැන් මේ දකුණු ආසියාවේ විශාලතම මේ උද්දමනය තිබෙන්නේ බංග්ලාදේශයේ 8.5ක් පමණ තිබෙනවා උද්දමනය. ඉතින් බඩු මිල විශාල වශයෙන් ඉහළ යනවා. මම හිතන්නේ ජනතාව මේ සියලු දේවල් මැද, ඒ කියන්නේ අර කොවිඩ් වසංගතය, ඊට පස්සේ ඔවුන්ගේ අරගලය, ඊට පස්සේ මේ අන්තර්කාලීන රජ මේ සියල්ලම මැද අවසානයේ ඔවුන් කියලා තිබේ ඔවුන් පසුගිය කාලේ පුරාම ගියේ රෝලර් කෝස්ටර් එක. අපිට දැන් කිසියම් ආකාරයක ස්ථාවරත්වයක් සාමයක් අවශ්‍යයි. අන්න ඒක නිසා තමයි ඔවුන් මේ BNP එක මේ තරම් මේ අතිවිශාල ජයග්‍රහණයක් ලබා දීලා තෝරගෙන තිබෙන්නේ. හැබැයි ඒ තෝරගත්තට තිබෙන ප්‍රශ්නේ තමයි මේ බාහිර අභියෝග වගේම මේ අභ්‍යන්තර අභියෝගය. බාහිර අභියෝගය තමයි ඔවුන් කොහොමද ඉන්දියාව සහ පාකිස්තානය කළමනාකරණය කරන්න කියන එක. අභ්‍යන්තර අභියෝගය තමයි මේ අවාමි ලීගයේ තහනම් කරලා ඔවුන් ඡන්දයට ගියේ. නමුත් අවාමි ලීගය කියන්නේ මේ බංග්ලාදේශයේ මුල, ඒ කියන්නේ කිසියම් ආකාරයක ජන මූල සහායක් සහිත පක්ෂයක්, විශාල පදනමක් සහිත පක්ෂයක්. ඒතර ඔවුන්ගේ ඡන්ද අයිතිය අහිමි කරලා තමයි මේ මැතිවරණයට ගියේ. එතකොට කොහොමද මේ අලුත් පාලනය ඔවුන්ව ආමන්ත්‍රණය කරන්නේ කියන ප්‍රශ්නේ විශාල වශයෙන් තිබුණා. එනවා මේ 3-2 පාලනය ගත. මේ 3-2 පාලනය ගන්නට ඔවුන් ව්‍යවස්ථා වෙනස් කිරීමටත් මේකේ රෙෆරන්ඩම් එක නැත්නම් ජනමත විචාරණයකුත් තිබ්බ මීට සමගාමීව. ඒකත් සිද්ධ වීමට නියමිතයි. ඉතින් ඒ කොහොම හරි විශාල අභියෝගයක් තිබෙනවා බංග්ලාදේශයට මේ අතිවිශාල ජනතාවක් සිටින අතර. මේ අභියෝගය පිළිබඳ අපි කතා කරනකොට බංග්ලාදේශයේ ඔය ෂේක් හසීනාගේ කාලේ මේ ආසියාවේ fastest growing economy එක, කියන්නේ වේගයෙන්ම වර්ධනය වෙන ආර්ථිකයේ විදියට තිබුණේ. එම ආර්ථිකයේ ඒ ආකාරයෙන් වර්ධනය වෙමින් ගියා නම් මේ අපේ කලාපයේ බොහෝ රටවල් වල ආර්ථිකයන් ඉක්මවා යන්න නියමිතව තිබුණා. හැබැයි එහෙම තියෙද්දි තමයි පළමුව කොවිඩ් වසංගතයත්, දෙවනුව ඔවුන්ගේ අර අප්‍රයිසින් එකත්, එහෙම නැත්නම් මේ අරගලයක් ඇවිදිලා ඒ සියල්ලම අවසානයේ අඩපණ වෙලා ඊ타මත්ම කරදරකාරී කාලවකවානුවක් ගෙවල අවසානයේ මේ මැතිවරණයකට ඇවිදිලා මැතිවරණයේ මේ කිසියම් පක්ෂයට ස්ථාවර බලයක් ලැබිලා තිබෙනවා. ඉතින් ඔවුන් ස්ථාවර වෙනවා නම් ඇත්තටම මේක ආසියාවට හොඳයි. නමුත් ඊ타මත්ම අභියෝගකාරී ගමනක් තමයි බංග්ලාදේශයට මේ මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සෙත්, ඒ කියන්නේ මේ අති සුවිශේෂී මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සෙත් යන්න තිබෙන්නේ. දැන් මේ තාරික් රහමන් ගැන කිව්වොත් එහෙම තාරික් රහමන් මම කලින් කිව්වා වගේම ඔහු අර කලිදා ෂියාගේ පුතා, ෂියාව් රහමන්ගේ පුතා. ඔවුන් දෙදෙනාම බංග්ලාදේශයේ හිටපු නායකින්. ඔහු ඇතරම මේ 2025 දෙසැම්බර් තමයි බ්‍රිතාන්‍යයේ ලන්ඩන් වල ඉඳලා මේ ඇතරම ඔහු ගියේ ලන්ඩන් වල. ඔහුට විශාල දූෂණ චෝදනා එල්ල වුණා. ඉන් පසුව ඔහු නැවත බංග්ලාදේශයේ දේශපාලනය කරන්නේ නැහැ කියන පොරොන්දු අරගෙන තමයි ඔහු මේ ලන්ඩනට ගියේ. නමුත් ඔහු එහෙම ගිහිල්ලා නැවත එහි ඉඳලා තමන්ගේ දේශපාලනය කරන්න පටන් ගත්තා. එහෙම අවුරුදු 17ක්
ලන්ඩන් වල තමයි මේ පසුගිය දෙසැම්බර් මාසයේ 2025 දෙසැම්බර් මාසයේ උන් නැවත ආවේ. ඔයලා දවස් 5කින් ඔහුගේ මව කලිලාෂියා මරණයට පත් වෙනවා. ඉන් පසුව අත වශයෙන් ඔහු මේ BNP එකේ නායකත්වයට පත් වෙනවා. එහෙම නායකත්වයට පත් වෙලා තමයි අවසානයේ ඔහුගේ නායකත්වයෙන් තමයි දැන් මේ මැතිවරණයට ඔහු දැන් මේ මුහුණ දීලා ජයග්‍රහණය කළා තිබෙන්නේ. ඉතින් මේක තමයි බංග්ලාදේශයේ මේතා කතාව සහ අලුත් අභියෝග මේ අනාගතයේ ඔවුන් මුහුණ දීමට නියමිතව තිබෙන. මම හිතනවා ඔබට යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. ඉතිහාසය සහ වර්තමානයේ වගේම අනාගතය පිළිබඳව තියෙන අයත් සඳහන් කරන්නේ සම්බන්ධව මේ වීඩියෝ වෙන ඔබත් මේ ග්‍රහණයට කැමති නම් අපගේ නාලිකාව subscribe කරලා සම්බන්ධ වෙ සිටින සිල්ලා සිටින සුදාසත් ප්‍රාර්ථනා කරනවා.